හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද වීඩියෝ එක නම් කම්බලි දවසට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රයිස් රෙසිපි එකක් ගැන. සමහර විට මේක ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම හදන විදිහටමද ඔයාලත් හදන්නේ කියලා බලන්න. ඉතින් මුලින්ම මම මේ රයිස් එක ට්‍රයි කරේ අද මැටි ඇතිලියක. මට හිතුණා දැන් අපි සාමාන්‍යයෙන් රයිස් එකක් හදන්නේ පෑන් එකකනේ. ඉතින් අද මට විශේෂයක් කරන්න හිතුණා මේක මැටි හට්ටියක උයාගෙන බලන්න. ඉතින් මම තෙල් ටිකක් රත් වෙන්න දාලා තෙල් ටික රත් වුණාම චූටියට කපාගත්ත සුදු ලුණු ටිකක් තෙල් එකත් එක්ක බැදෙන්න දැම්මා. මේක රන්වන් පාට වෙනකන් බැදෙන්න දෙන්න අවශ්‍ය නැහැ. චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ මම බිත්තරයක් මේකට දාගත්තා. ඉතින් මම මෙතන එක්කෙනෙක්ට වගේ කන්න පුළුවන් ප්‍රමාණයට තමයි අද රයිස් එක හදාගන්නේ. ඉතින් ඔයාලගේ ගෙදර ගොඩකට මේක හදනවා නම් බිත්තර දෙකක් හෝ තුනක් මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් හැම එකක්ම වගේ වැඩි කරගන්න පුළුවන්. ඉතින් බිත්තරේ දාලා මේක හොඳට ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. එතකොට තමයි මේක මුළු බත් එකටම බිත්තරේ ඇඩ් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. ඉතින් ඒත් එක්කම මම මේකට දාගන්නවා චූටිවට කපාගත්ත කැරට්, ඒ වගේම බෝංචි, ඒ වගේම ලුණු පොඩ්ඩක්. ඉතින් ඒ ටිකත් දාලා බිත්තරෙත් එක්ක හොඳට මේක කලවම් කරගන්න. මේක ගොඩ වෙලා කලවම් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මොකද අපි එළවලු ටිකක් අමුවට වගේ ගත්තොත් මේකේ රස වැඩි වෙන්නේ. ඉතින් ඒත් එක්කම මම මේකට බත් ටික උයාගත්ත බත් ටික එකතු කරනවා. සාමාන්‍යයෙන් මේ වගේ මේ තෙම්පරාදුවක් හදනකොට කලින් දවසේ උයාගත්ත බත් තමයි මේකට ගොඩාක්ම ගැලපෙන්නේ. මොකද ඒකෙන් වෙනමම රසක් තමයි එකතු වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා රයිස් එක හදන දවසේ බත් උයාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර කලින් දවසේ බත් ගත්තොත් මේකට මං හිතනවා වෙනමම රසක් ඇඩ් වෙනවා කියලා. බත් ටික දාගත්තට පස්සේ ඔන්න මං එකතු කරගන්නවා ලුණු, ගම්බිරිස් කුඩු, කෑලි මිරිස්, ඒ වගේම මං මෙතනදී රයිස් එකට දාගන්නවා මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් දාගන්නේ මේකට ලස්සන කලර් එකක් ගන්න. මොකද කෑම එකක රස වගේම ගුණ වගේම ඒ කෑම එක හරි ලස්සන පාටට තිබ්බොත් තමයි අපිට ඒක ගොඩාක් ප්‍රිය හිතෙන්නේ. මොකද ඉස්සෙල්ලා කෑම එකක් කන්න කලින් ඉස්සෙල්ලා අපේ ඇහැටනේ ඒ කෑම එක අපි දකින්නේ. ඉතින් මම හරි කැමතියි කෑම එකක් රස වෙනවා වගේම කෑම එකක් හරිම රහට ඒ වගේම හරිම ලස්සන කලර් එකක් ඇඩ් වෙලා තියෙනවා දකින්න. ඉතින් ඒ නිසා මං ඒ ටිකත් ඔන්න දාගෙන මේ රයිස් එක මං දැන් මේ විදිහට හොඳට කලවම් කරගත්තා. දැන් මේ වෙලාවේදී නම් හොඳට කලවම් කරගන්න. මොකද අපි දැන් කුළු බඩු ටික දාලා තියෙන්නේ, වගේම ලුණුත් දාලා තියෙන්නේ. ඉතින් ඒක රයිස් එකත් එක්ක හොඳට මික්ස් වෙන්න ඕනේනේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා තක්කාලි ගෙඩියෙන් භාගයක් වගේ. මම මේකට කිසිම සෝස් වර්ගයක් දාගන්නේ නැහැ. සෝයා සෝස්, තක්කාලි සෝස්, කිසිම සෝස් එකක්. ඉතින් දාගන්න එකම විශේෂ දේ තමයි තක්කාලි කෑල්ලක්. ඉතින් ඔයාලත් මේ විදිහටම try කරලා බලන්න. ආයෙ වෙන මුකුත්ම ඕනේ මේ රයිස් එක කන්න. ඉතින් trust me මේක පුදුම රසක්. ඉතින් මේක දැන් රයිස් එක හදන වෙලාවටවත් මම සෝස් දාගත්තේ නැහැ. අපි කෑමට ගන්නකොටත් මේකට සෝස් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක එච්චරටම රසයි, වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මේකත් එක්කම නිකම්ම මේක කන්න පුළුවන්. ඉතින් කම්මැලි දවසට මේක මං හිතනවා ගොඩක්ම ගැලපෙන රයිස් රෙසිපි එකක්. වැඩි වැඩ මුකුත්ම නැහැ. බිත්තරයයි, එතකොට කැරට්, බෝංචි වගේ ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාට මේ රයිස් එක හදාගන්න පුළුවන්. ඉතින් ෆයිනලි මෙහෙම තමයි මගේ රයිස් එක තියෙන්නේ. දැන් තියෙන්නේ. ඉතින් රස බලන්න. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.